හරි ළමයි මේ A level වල පොඩි කාලයක් තියලා වැදගත් කාරණා කීපයක් ගැන කතා කරන්න තමයි ළමයි මේ වීඩියෝ එක දාන්නේ. හරිද? ඒ නිසා මේ කියන කාරණා ටික ගැන හොඳට අහගෙන ඉන්න. මොකද මේ සමහර වෙලාවට මේ පොඩි කාරණා උනාට හරි මේක ලොකු බලපෑමක් කරන්න පුළුවන් ඔයාලගේ එක්සෑම් එකට. මොකද සමහර වෙලාවට ඔයාලා හිතන ඔය කරන චූටි දේවල් චූටි වැරදි හින්දා හරි ලොකුවට ඔයාලා ස්ට්‍රෙස් වෙනවා. හරි ඒ හින්දා එහෙම නොවෙන්න වග බලා ගන්න කියලා පැහැදිලි කරන්න තමයි මේ වීඩියෝ එක දාන්නේ. හරිද? දැන් මේ දවස්වල මේක දාන එක හොඳයි. මොකද මේක A level වලට ලං වෙලා දැම්ම කියලා සමහර වෙලාවට බලන්න වෙලාවක් නැහැ. සමහර වෙලාවට මේ වැඩේ වෙලා ඉවරයි අන්තිමේට. හරිද? ඒ හින්දා ඒක කරගන්න යන්න එපා කියන තමයි දාන්නේ. හරිද? එතකොට ළමයි දැන් පළවෙනිම දේ තමයි වැදගත්ම දේ. ඔයාලට දැන් මේ වෙනකොට ඇඩ්මිෂන් එක ලැබිලා ඇතිනේ. හරිද? එතකොට ඇඩ්මිෂන් එක ලැබිලා තියෙනවා නම් හරි පළවෙනි මේක විභාගාංගේ පාඩම් කරන්න ඕනේ නැහැ ශිෂ්‍යත්ව වගේ. හැබැයි ඔයාලා ඇඩ්මිෂන් එකේ විභාගාංකේ හරියට පේනවද කියලා බලන්න. සමහර වෙලාවට පොඩ්ඩක් අර 6යි 8යි අඳුර ගන්න බෑ. ඔහොම ටිකක් තියෙන්න පුළුවන්. එහෙම අවුලක් තියෙනවද කියලා බලන්න. එහෙම නැත්නම් මේ සමහර වෙලාවට ඔයාලගේ ඉනිෂියල්ස් තියෙනවානේ. හරි ඉනිෂියල්ස් කියලා කියන්නේ මේ ඔයාගේ මුල් අකුරු නෙමෙයි. ඔයාගේ සම්පූර්ණ වාසකමත් එක්ක නම තියෙනවානේ. හරිද? වාසකමත් එක්ක තියෙන නමේ සමහර වෙලාවට ඔයාලා පාවිච්චි කරන විදිහට වඩා වෙනස් වෙලා තියෙන්න පුළුවන්. හරි? ඒ කියන්නේ ඔයාලගේ ඇඩ්මිෂන් එකේ ඉස්කෝලෙන් හරි ඔයා ප්‍රයිවට් හරි දාදි සමහර වෙලාවට අකුරු එහෙම වෙලා හරි ඔය මේ සමහර වෙලාවට දැන් හිතන්නකෝ ඔයා පාවිච්චි කරන්නේ වචන දෙකක් විදිහට. හරිද? මොකක් හරි එක වාසකම වචන දෙකක් විදිහට පාවිච්චි කරන්නේ එක වචනයක් විදිහට තියෙනවා. එක්කෝ එක වචනයක් විදිහට පාවිච්චි කරන වාසකම වචන දෙකක් විදිහට තියෙනවා. හරි ඔය දෙවිදිහටම තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට එක වචනයක් විදිහට පාවිච්චි කරන වාසකම වචන දෙකක් විදිහට කැඩිලෙන්න පුළුවන්. හරිද? ඒ හින්දා පොඩ්ඩක් ඒක ගැන සැලකිලිමත් වෙන්න. ඒක ගැන සැලකිලිමත් වෙලා මේ එහෙම අවුලක් තියෙනවනම් මොකක් හරි ඇඩ්මිෂන් එකේ ඔයාගේ නම සාමාන්‍යයෙන් පාවිච්චි කරන නමට වඩා ඔයාගේ නමේ අවුලක් තියෙනවනම් හරි ඒක අනිවාර්යෙන් ගිහිල්ලා මේ ඔයා යන්න ඕනේ නැහැ. ඔයා මේ ඔයාගේ ඉස්කෝලේට හරි එහෙම නැත්නම් ඉස්කෝලේකින් ලියන කෙනෙක් නම් එහෙම නැත්නම් විභාග දෙපාර්තමේන්තුවට හරි අනිවාර්යෙන් ළමයි දැනුම් දෙන්න. හරිද? මොකද සමහර වෙලාවට ඕක අර මේ සාම විනිසුරු කෙනෙක්ගෙන් සහතික කරගන්න හරි ඒ වගේ දෙයක් කරගන්න අවශ්‍ය වෙන්න පුළුවන්. හරිද? ඒ හින්දා ඕක අන්තිම සතිය වෙනකන් එහෙම තියාගන්න එපා ළමයි. ඇඩ්මිෂන් එක ලැබිලා නම් පුළුවන් ඉක්මනට ඒක කරගන්න. මොකද අන්තිම දවස් වෙනකොට මේ ඕක ඔයාට අමතර ස්ට්‍රෙස් එකක් වෙන නිසා. හරිද? ඊළඟ කාරණාව තමයි මේ ඇඩ්මිෂන් නම්බර් එක ගත්තට පස්සේ ළමයි මේ ඇඩ්මිෂන් එක ගත්තට පස්සේ මේ ඇඩ්මිෂන් එක හරි ඔයාලා මොකක් හරි අර පැහැදිලිව පේන හරි එහෙම නැත්නම් පැහැදිලිව මතක තියෙන හරි තැනක තියන්න. හරි අල්මාරියක ලාච්චුවක හරි මොකක් හරි එහෙම තැනක තියන්න. හරිද? මේ වෙන තැන්වල තියන්න යන්න එපා. අර මන් දන්න කෙනෙක් ඉන්නවා. එයාලගේ ගෙදර මේ ෆ්‍රිජ් එකක් පාවිච්චි නොකරන ෆ්‍රිජ් එකක් තියෙන එක බඩු දාලා. හරිද? මේ ඔය ෆ්‍රිජ් එකේ ඇඩ්මිෂන් නම්බර් එක දාලා තිබිලා අන්තිමේට ඇඩ්මිෂන් එක දාලා තිබිලා අන්තිමේට ඒක හොයාගන්න බැරි වෙලා මාර කෙලියක් වුණා. හරි? ඒ හින්දා එහෙම දාගන්න යන්න එපා. ඔයාට මතක පැහැදිලිව අඳුර ගන්න පුළුවන් තැනක තියන්න සහ මේ ඒක ගෙදර වෙන කෙනෙකුටත් කියලා තියන්න. හරිද? يعني අම්මට හරි අම්මලාට නිසාමනේ මතක තියෙන හින්දා අම්මට කියලා තියන්න ඇඩ්මිෂන් එක මෙතන තියෙන්නේ අම්මේ මේ ඒක පොඩ්ඩක් මතක තියාගන්න කියලා. හරිද? එහෙම නැතුනොත් එහෙම එක්සෑම් එකට දවසක් කලින් දවසේ ඇඩ්මිෂන් එක හොයන්න ගිහලා අන්තිමේට ඕක නැතුව මාර කෙලියක් වෙනවා. හරි? ඒ හින්දා ඕක නම් මේ ඒ කොහෙවත් දාන්න යන්න එපා ළමයි. හරිද? ඒ චූටි දේවල් වුණාට මාර අවුලකට ලක් වෙන්න පුළුවන්. හරිද? ඊළඟ ඔයාලගේ ID එකේ හරි ID එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ළමයි මේ ID එක නැත්තම් හරි එහෙමනම් ID එක හදාගන්න. එහෙම නැත්නම් ඔයාට වෙන වළංගු හැඳුනුම්පතක් තියෙනවා නම් හරිද? ජාතික හැඳුනුම්පතට අමතරව මට මතකයි මේ પાස්පෝර්ට් එක පුළුවන්. මට ෂුවර් නැහැ මේ ලයිසන් එක පුළුවන්ද කියලා. හරිද? ඒක චුට්ටක් හොයලා බලන්න ඕනේ. තැපැල් හැඳුනුම්පත නම් බෑනේ නේද? ඒක වයස ඉවරයිනේ. එතකොට මේ ඒ හින්දා ඔයාට ජාතික හැඳුනුම්පත තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. වෙන හැඳුනුම්පත වෙන වළංගු හැඳුනුම්පතක් තියෙනවා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි හැඳුනුම්පතේ අවුලක් තියෙනවා නම් ඒක ළමයි කලින් හදාගන්න. හරිද? එතකොට වන් ඩේ සර්විස් එකක් තියෙනවා කොළඹ යන්න ඕනේ හැබැයි නේද? ඊළඟ එක තමයි මේ දැන් ඔයාලා අන්තිම දවස්වලට යනකොට ළමයි එහෙම යනවනේ. හරිද? පන්සල් වලට යනවා, පල්ලි වලට යනවා, ඊට පස්සේ දේවාල වලට යනවා, ඊට පස්සේ ඔය වෙන තැන් වලට යනවා, යන්ත්‍ර බැඳ ගන්න යනවා. හරි? කෝවිල් වලට යනවා. ඉතින් ඔය කොහේ හරි ගියාට ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕක ළමයි අන්තිම සතිය වෙනකන් නැත්නම් එක්සෑම් එකට දවස් 3ක් වෙනකන් ඒ වගේ තියාගන්න එපා. හරිද? දැන් නුවරලා කට්ටිය නම් දළදා මාලිගාවට යනවා නම් දළදා මාලිගාවට කලින් යන්න. සතියකටවත් කලින් යන්න. හරිද? කියනවාට ආශිර්වාද වෙනසක් වෙන්නේ නැහැනේ. අන්තිමේට ගියා කියලා ආශිර්වාද වැඩි වෙනවා කියලා එහෙම එකක් නැහැනේ. ඒ හින්දා මේ කලින් යන්න. හරි?
මේ අනෙක් කට්ටියත් ඒ අදාළ ආගමික ස්ථානවලට යනවා නම් කලින් යන්න අනිත් එක දුර ට්‍රිප් දාගන්න යන්න හදන්න යන්නත් එපා ළමයි. හරිද? කලින් වාරයේ සාමාන්‍ය ආගමික ස්ථානයකට යන්න හරියට ආගම අදහපු කෙනෙක් නම් හරිද? ආගම නැත්තත් ඔයා හරියට මිනිස්සුන්ට හරියට කරදර කරන්නේ නැතුව හරියට ජීවත් වෙන කෙනෙක් නම් ඔයාට ඒ අදාළ ආශිර්වාද තියෙනවා. හරිද? ඒ හින්දා ඒකට බය වෙන්න එපා. ඔයාට මොනයම් හෝ හේතුවක් නිසා යන්න බැරි වුණත්. හරිද? හරි ඒක කලින් යන්න. හරිද? අනිත් එක තමයි ළමයි කලින්ම මේ එක්සෑම් එකට යද්දි මේ ඔයා හදාගන්න ඕනේ දේවල් තියෙනවානේ. දැන් එක්සෑම් එකට අපි ලියනවා නම් අපි හිතමු බයෝ කියලා. හරිද? බයෝ වලට ඔයා ලියා ගන්න ඕනේ මේ අරන් යන්න ඕනේ දේවල් ටික කලින් හදාගන්න. හරි? ඒ කියන්නේ මේක සතියකට කලින්ම හදන්න කියලා ඕනේ එකක් නෑ. දවස් 2-3කට කලින් හරි හදාගන්න. අන්තිම දවසේ හදාගන්න තියන්න එපා. හරි? ලියද්දී ඔය මොනවද පැන්සල් ඊට පස්සේ පැන්සල් දෙකක් විතර ගන්න. හරි? ඊට පස්සේ මාකර දෙකක් නම් ඕනේ නෑ. හරි? කටර් එකක් ඊට පස්සේ ඔය දෙක ඒවා 2-3ක් හදාගෙන යන්න. හරිද? කටර් වලින් පැන්සල් එහෙම උල් කරගෙන යන්න එක්සෑම් එකට කලින්. හරි? පෑන් කීපයක්ම තියාගන්න. හරිද? ඒක අනිත් එක තමයි පෑන් මම සාමාන්‍යයෙන් කරපු දෙයක්. හරිද? මට සාමාන්‍ය අලුත් පෑන් එකකින් ලියද්දි මේ පොඩ හිර වෙනවා වගේ තියෙනවා. අර එතන ෆ්‍රික්ෂන් එක වැඩි වගේ. හරි? ඒතර මම ඒ ලෙවල් වලට යන්න කලින් ඔය බාගෙ හැම පෑනක් වගේම බාගෙට ලියපු පෑන් අරන් ගිහින් විශේෂයෙන් බයෝ වලට මොකද එසේක ලියන්න බෑ පතරංග ජාතකයේ වගේ වේගෙන් ලියාගෙන යන්නත් ඕනේ. ඉතින් ඒ වගේ වෙලාවකට සමහර වෙලාවට ඔය පෑනක් එහෙම මදි වෙන්න පුළුවන්. සමහර වෙලාවට පෑනක් පටන් ගත්ත ගමන් මේ අර ෆ්‍රික්ෂන් එකකින්ද වේගෙන් ලියා ගන්න එහෙම බැරි වෙන්න පුළුවන්. ඒ හින්දා මේ ගොඩක් හොඳ වාලේ ලියපු පෑනක් වගේ අරන් යනවා නම් මොකද ඒක අර හුරුයිනේ. හරිද? අනිතේ වේගෙන් ලියවෙනවා. හරි? අනිත් එක තමයි ඔයා පාවිච්චි කරන සාමාන්‍ය පෑනම අරන් යන්න ළමයි. හරි? ඔයා ලියන පෑනක් තියෙනවනේ ඒකම අරන් යන්න. මොකද වෙන පෑන් එක්සෑම් එකට කියලා හොඳ ගණන් පෑන් එහෙම ලියන්න යන්න එපා අන්තිමේට. අර වල හුරු පෑන නෙවෙයිනේ. සමහර වෙලාවට පොඩි දේවල් තමයි. ඒ වුණාට සමහර වෙලාවට අර පෑනේ බටේ ගණක මෙහෙම වැඩි වුණාම අපි අර ලියන හුරුව නැති වෙනවා. හරිද? මට නම් එහෙමයි. ඒ හින්දා මේ ඒවත් ඔයා සාමාන්‍ය ලියන පෑනම කිසිම අවුලක් නැතුව සාමාන්‍ය පෑනම අරන් යන්න. හරි? වේගෙන් අන්තිම දවස් එක්සෑම් එකට කියලා වේගෙන් ලියන පෑනක් කියලා අලුතෙන් ලියපු නැති පෑන් එහෙම අරන් යන්න හදන්න එපා. ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරිද? එක්සෑම් එක වෙලාවෙ හරියට ලියා ගන්න බැරි වුණොත් එහෙම මේක අවුල් යනවනේ. ඒ හින්දා ඒ වගේ තත්යකට කරගන්න යන්න එපා. සහ අනෙක් ඔයාලට තියෙන රූලර්ස් අනම්මනම් අරන් යන්න. හැබැයි ටිපෙක්ස් අරන් යන්න එපා ළමයි. ටිපෙක්ස් පාවිච්චි කරන්න බෑ. හරිද? ටිපෙක්ස් පාවිච්චි කරන්න එපා ඒක. හරි? අනිත් එක තමයි රතු පෑනෙන් ලියන්න යන්න හදන්න එපා පේපරේ. ඉඳ හොඳම දේ රතු පෑනක් උස්සන් යන්නත් එපා. හරිද? අපිට වැඩක් නෑනේ. ඔයා පින්තූර අඳිනවා නම් මේකේ එසේ එකේ හරි ඔයාලට පැන්සලෙන් හරි පෑනෙන් හරි අඳින්න ඔයාලට ගැටලුවක් නැති විදිහට අඳින්න. හරිද? ඒකට මේ නිල් පෑන පාවිච්චි කරා රතු පෑන් පාවිච්චි කරන්න යන්න එපා. පාවිච්චි නොකරන තරමට හොඳයි. හරි? හොඳම දේ ඉතින් මේ දෙක අරන් යන්නේ නැති එක. හරිද? ඒතර කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. හරි? ටිපෙක්ස් එකක් ඕනෙම නම් අරන් යන්න. ඒක කරන්නව දෙයක් නැති අවස්ථාවක ටිපෙක්ස් කරාට ඇරෙන්න ඒත් එපා ළමයි. හරි? පුළුවන් නම් එසේ එකක් වැරදුනා නම් තනියම කපලා දාන්න. හරිද? ඒක කපන්න අවශ්‍ය නැහැ. හරිද? එහෙම කරන් ටිපෙක්ස් අරන් යන්න නැති තරමට හොඳයි. හරිද? ඊට පස්සේ අනිත් එක තමයි මේ ඊළඟ තුන්වෙනි කාරණා. දැන් ඔයාලට මේ ඔය එක්සෑම් එක ලඟ වෙනකොට ඔය එක මේ ගෙසින්ග් සෙට් වෙනවා නේද? හැමෝම ගෙසින්ග්ස් කරනවා. ගෙසින්ග්ස් දානවා. හරිද? එතකොට ළමයි විශේෂයෙන් හරි මේක මෙයා ගෙස් කරලා තියෙනවා මේක මෙයා ගෙස් කරලා තියෙනවා කියලා හැම වෙලේම ගෙසින්ග්ස් මතම යැපෙන්න යන්න එපා. හරිද? ගෙසින්ග්ස් ටික විතරක් බලාගෙන යනවා. එහෙම කියන්න එපා. ගෙසින්ග්ස් කියලා කියන්නේ ගෙසින්ග්ස්. හරිද? ඒක හරි යන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. ඒක හරි ගියා කිව්වොත් ඉතින් ඒ කෙනාට හොඳයි. වැරදුනා කියලා ඒක ගෙසින්ග්ස් ආවේ නැහැ කියන්නකෝ. ඒකට මේ ඒ කෙනා පලි නැහැ එතන. හරිද? ඒ හින්දා ඒක මේ ගෙසින්ග්ස් මත යැපෙන්න යන්න හදන්න එපා. මොකද ඒකෙන් වෙන්නේ ඔයාට මේ අවඩක්. හරිද? මොකද ගෙසින්ග්ස් ටික බලාගෙන ගිහලා බලපු එකක්වත් ආවේ නැත්තම් අන්තිමේට හරි කොහෙවත් නැති ඒවා නම් අහලා තිනවා මාර අවුලකටපත් වෙනවා. හරිද? ඒ කියන්නේ සමහර වෙලාවට ඔයාට ටික ලියන්න බැරි කමක් නෙවෙයි. ඒ කියන්නේ අන්තිම දවස් දෙකේ බලාගත්තේ නැති නිසා ඔයා ඒකට අවුල් ගන්නවා. හරි? ඒ හින්දා ඒ තත්ත්වයට යන්න හදන්න යන්න එපා ළමයි. හරිද? හරි ඊළඟ කාරණාව තමයි ළමයි දැන් ඔයා මේ දවස් ටිකේ වැඩ කරගෙන යද්දී ඔයාලට නිකන් දල අදහසක් තියෙනවනේ ඔයාලා මෙන්න මේ විදිහට වැඩ කරන්න මේ ටයිම් ටේබල් එකකට ඔයාලා කරගන්නේ කියලා. හරිද? එතකොට ඒක ළමයි අර තනිකරම බයෝ වලට විතරක් තනිකරම මැත්ස් වලට විතරක් දාගන්න යන්න එපා අන්තිම සතියේ. හරිද? දැන් සමහර දැන් බයෝ මැත්ස් මුලින් තියෙන්නේ. හරිද? එතකොට සමහර ගැටි කරන අන්තිම සතියෙම බයෝ කරගෙන යනවා. හරිද? එතකොට බයෝ පේපර් සමහර හොඳට ලියන අතර. හරි? මේ හැබැයි අනිත් එක ඊට පස්සේ අනගන්නවා. හරි?
ඉගැන වාල ඊට පස් බයෝ ඉවර වෙලා ඊළඟ දවසක් විතර තිබිලන ෆිසික්ස් තියෙන දවට ෆිසික්ස් පේපරේ කරන්න වැඩ පටන්ගත්තර පස සතියක් වැඩිම සතියක් වගේම ටච්චක තිබෙන තොට ආය පොඩ ටච්ච කවුල් වගේ හිතන පටන්ගදදිම අවුල් වගේ එකක්දය වරදින තොට අවුල්ගහන්න පුළ නිසා එක්කරගන්න යන්න එපා අන්තිම දවස් දෙකතුනටම දෙකතුනට බයෝ හරි මැත්සරි වැඩිපුර දාගත්තර ප්‍රශ්නයන්න හැබයි පලවෙනි දවස් හතරේ මේ පොඩක් අනෙක් සබ්ජෙක්සල්ට පොඩ්ඩක් වැඩිපුර බර දෙන්න හරිද මේ නැත අපරාධයක් වෙන්නේ හරිද හරි ඊට පස්සේ ඊළඟ එක තමයි ළමයි මේ ඔයාලට එක්සෑම් එකට කලින් දවසේ හරි නැන්දලා මාමලා අයියලා අක්කලා ආච්චිලා සීයලා පුතාලා දුවලා ඔක්කොම විශ් කරන්න හදනවා හරි මේ හොඳම දේ තමයි විශ් කරනේවට රිප්ලයි කරන්න යන්න එපා ඔයාලට මෙසේජස් දාලා තියෙනවා නම් දෙවෙනි එක තමයි ඔයාලා මේ කවුරරි කෝල් කරොත් එහෙම ගෙදර කට්ටියට කියන්න කෝල් කරන්න එපා එයාට ඔයාට කතා කරන්න දෙන්න එපා කියලා හරිද ගෙදර කට්ටියට කියන්නේ එයා පාඩම් කරනවා මේ දැන් කතා කරන්න බැරි වෙයි හරි මොකක් හරි කියන්න කියලා මොකද ඔය සමහර වෙලාවට අර මම කලිමුත් කියලා දෙන එක හිතලා හෝ නොහිතලා හරිද ඉන්ටෙන්ෂනලි හෝ අන්ඉන්ටෙන්ෂනලි ඔයාලට මේ කට කැඩිච්ච කතාවක් කවුරු හරි කියන්න පුළුවන් හරිද ඒතොර එක්සෑම් එකට කලින් දවසේ ඕකකට අවුල් ගහගත්තොත් එහෙම හරි අපරාධය ඒ හින්දා ඒක ගැන හිතන්නවත් උවමනාවක් නැහැ මේ වගේ වෙලාවක ඒ හින්දා හොඳම දේ ඒ වගේ දේවල් අවොයිඩ් කරලා ඉන්න එක හරි ඒකට කතා කරන්නවත් යන්න එපා අර එහෙම කියලා තියන්න ඒක තමයි වඩාත්ම හොඳ හරිද ඊළඟ කාරණාව තමයි මේ අන්තිම සතිය ළමයි ෆෝන් එහෙම වැඩිපුර යූස් කරන්න යන්න හදන්න එපා දැන් ඔයාලට අපේ ක්ලාසස් වලම සමහර වෙලාවට ඉන්ස්ට්‍රක්ටර්ස්ලාට SMS දාන්න අපිට මෙසේජස් දාන්න ඒවට ෆෝන් එක ඕනේ අවශ්‍ය දෙයකට පාවිච්චි කරන්න හරි වාත යාළුවෝ එහෙම ඉන්නවනම් සෙකන්ඩ් ෂයි කරන ළමයින් එහෙම ඉන්නවා ෆස්ට් ෂයි එකේ වාත යාළුවෝ හරිද ඒ හින්දා ඒගොල්ලෝ බ්ලොක් කරලා දාලා තියාගන්න හරි දැම්මම බ්ලොක් කරන්න මේ කියනකොටම හරි කවන්නේ මේක පෝස්ට් කරලා හරි බ්ලොක් කරන්න මොකද සමහර වෙලාවට උන් වාතයක් වෙනවා හරි ඒ හින්දා ඒක කරගන්න දැම්මම හරිද ඊළඟ අනිත් එක තමයි ළමයි මේ දවස්වල මොනයම් හෝ හේතුවක් නිසා යාළුවොත් එක්ක නාන්න හරිද ඊට පස්සේ වෙන දුර ට්‍රිප් යන්න හරිද කැම්පින් කරන්න හරි ජිම් යන්න හරි ඕවා කරන්න යන්න එපා හරිද මොකද ඔයාගේ කරුමේ මාර හොඳ වෙන්න පුළුවන් හරි අතක් පයක් කඩාගෙන හරි නැත්තම් මොනවා හරි වැටිලා ඔලුවක් තරාගෙන හරි එහෙම නැත්තම් වෙන මොකක් හරි කරගෙන එක්සෑම් එකට බලපෑමක් වෙන්න පුළුවන් හරිද ඒ හින්දා ඒ තත්ත්වයකට යන්න හදන්න යන්න එපා විශේෂයෙන්ම ජිම් යන කට්ටිය ඉන්නවනම් මේ දවස්වල වර්ක්අවුට් එක පොඩ්ඩක් නතර කරලා තියාගන්න මොකද මොකක් හරි ඉන්ජරි එකක් වුණොත් එහෙම ලොකු දෙයක් නෙවෙයි හරි මොකක් හරි මේ ෂෝල්ඩර් ස්ප්‍රේන් එකක් ආව කියන්නේ ලියන්න අමාරුයි ළමයි හරි ඔයාලා මේ අවුරුදු ගාණක් වැඩ කරපු එක මේක දවසක් ඉඳලා නාස්ති කරගන්න යන්න හදන්න එපා හරිද ඒ හින්දා මේ දවස්වල පරිස්සම් වෙලා ජීවත් වෙන්න හරි මොකද මාර ඉන්ජරි වලට ගොඩක් ප්‍රෝන් මේ දවස්වලට වෙන්න ඔයාලට හරිද ඒ හින්දා ඒක නම් කරගන්න යන්න එපා හරිද හරි ඊට පස්සේ මේ ඊළඟ කාරණාව තමයි මේ තව කාරණා කීපයක් තියෙනවා මේ දැන් ওই කාරණා ටික අපි කරගෙන ගියොත් එහෙම නිකන් ගොඩක් දුරට වාඩ සර්වයිව් වෙලා යන්න පුළුවන් එක්සෑම් එකට යන දවස ගැන හිතන්නකෝ එක්සෑම් එකට යද්දී එදාට උදේම යන්න හරිද අර ශිෂ්‍යත්ව පන්තිය වගේ තමයි කිරිබත් එහෙම කන්න එපා මට නම් අවුල් හරිද මට උදේ බත් කාලේ යන්න ඕනේ ඔය බඩ යන කෑම එහෙම බඩ රිදෙන කෑම අනම්මනම් කන්න යන්න එපා උදේම මේ ඕක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් හරිද ඊළඟ එක තමයි මේ එක්සෑම් එකට යන දවසේ ටිකක් උදෙන් යන්න හරිද මොකද දැන් සමහර වෙලාවට ඉස්කෝලේ දවසක් නෙවෙයි මේක ඒ වුණාට සමහර වෙලාවට පටන් ගන්න දවසින්ද පොඩ ට්‍රැෆික් එකම වැඩි වෙලා ඒ ඉඳ කරුම එක මහත වෙලා වැස්ස වැටිලා මේ ගහක් කඩන් ඇටලා යන පාරේ හරි ඔය වගේ ආතල් හම්බෙන්න පුළුවන් ඒ හින්දා මේ පළවෙනි දවසේම වැඩ යන ගන්න ඕනේ නැහැ නේද කලින් යන්න ගිහිල්ලා හරි කලින් යන්න අනෙක් හේතුව තමයි ඔයාලා කලින් ගිහිල්ලා මේ ඔයාලගේ හෝල් එක මොකක්ද කියලා හොයාගන්න හරිද සමහර වෙලාවට මේ මේ කලින් ගියපු නැති ඉස්කෝලයක් වෙන්න පුළුවන් ඔයාලා සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරනවා සමහර වෙන ඉස්කෝලයක් වෙන්න පුළුවන් හරි ඒතකොට ඒ ඉස්කෝලේට ගිහිල්ලා තන හොයාගන්න එහෙම පොඩ වාත වෙන්න පුළුවන් ඒ හින්දා කලින් ගිහිල්ලා තන හොයාගන්න හරි ඊට පස්සේ මේ අපේ නම් සෙකන්ඩ් ෂයි කරනකොට ළමයි මේ ඔයාලා මේ සෙකන්ඩ් ෂයි කරන ළමෙන් අපේ නම් සෙකන්ඩ් ෂයි කරනකොට අර දවසින් දවස ඉන්න තැන් එහෙම මාරු වුණා හරිද ඒ කියන්නේ අද හිටපු දවසේ නෙවෙයි හෙට හිටපු දවසේ නෙවෙයි අනිද්දා හරි ඒක පොඩ්ඩක් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරනකොට තියෙනවා. ඒ හින්දා මේ හැමදාම වගේ කලින් ගියත් හොඳයි ළමයි. හරිද? නැත්තම් හොයාගන්න ගියාම වැඩේ අවුල් වෙනවා. හරි? ඒ හින්දා මේ ඒක එකක්. අනිත් එක තමයි ෆස්ට් ෂයි කරද්දී නම් දවස් ටික හැමදාම එකම තැන තමයි හිටියේ. මට මතක විදියට නේ. ඔව් එකම තැන වගේ තමයි හිටියේ. පොඩ්ඩක් ඔව් ඒක වෙනස්ුන්නේ නැහැ. මේ එතකොට මේ පොඩ්ඩක් කලින් යන තරමට ඔයාලට හොඳයි. හරිද? හැබැයි ගිහිල්ලා මේ ඔය ගෑල් ළමයි එහෙම විශේෂයෙන් ගිහිල්ලා ඔය යාළුවොත් එක්ක ගෙසින්ස් අර මේක කිව්වා මෙයා මේක කිව්වා මේක බලා ගන්න ඕනේ කියලා අර අන්තිම වෙලාවේ තියෙන මූඩ් එක අවුල් කරගන්න යන්න එපා ළමයි පාඩුවේ ඉන්න හරිද දැන් සමහර වෙලාවට ඇත්තටම අරයා තව කවුරු හරි කියපු කෙනෙක් එන්න පුළුවන් දෙයක් එන්න පුළුවන් හරිද නොඑන්නත් පුළුවන් නොඑන්න chance එක වැඩි හැබැයි එහෙමයි කියලා මේ
අර අන්තිම වතාවේක මෙහෙම බලාගෙන ග්ලාන්ස් 60 ග්ලාන්ස් දාගෙන ගියා කියලා ඔයාට හරියට ඒක කරගන්න තියෙන chance එක අඩුයි. හරි. ඔයාට අර ඒක අවුල් යන්න තියෙන chance එක වැඩි ළමයි. ඒ හින්දා වෙන වෙන මිනිස්සුත් එක්ක කතා කරන්න යන්න හදන්න යන්න එපා. මොකද දැන් කරුමෙට හරි මොකක් කරවා බලපු නැති එක කාමයක එනවා කියලා තිබ්බා. කියලා මේ ඒකම බලාගෙන යන්න ගිහිල්ලා අන්තිමට ඒක තිබ්බේ නැත්තම් එහෙම ඔයාලට ඒ වෙලාවේ තියෙන අර සංසුන් ගතිය නැති වෙලා. හරි. ඒ කියන්නේ මොකක් හරි පාඩමක් තියෙනවා මේක මේ එනවම කියලා තියෙනවා හරි මේස එනවම කියලා කිව්වා කියලා මොකක් හරි එසේ එකක් කියමු හරි ඒක බලාගෙන ගියා හරිද හැබැයි අර ඒ වෙලාවේ මේ ඔයා දැන් දන්නේ ඔයා ඒක බලලා නැහැනේ මොනවද හරිද ඒ හින්දා ඔයා අවුලෙන් තමයි නිකන් අර කඩපාඩමෙන් වගේ තමයි බලාගෙන යන්නේ හරි ඒක ඇවිල්ලා තිබ්බේ නැත්නම් අර ඒ වෙලාවේ අර එකපාරට ස්ට්‍රෙස් වුණා හින්දා සමහර වෙලාවට ඔයාට රිසල්ට් එක නෙවෙයි ඔයා ලියන විදිහ හරියට ඔයා බලාපොරොත්තු වෙන විදිහට ලියා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ හින්දා යාළුවොත් එක්ක නම්මනම් කතා කරන්න යන්න එපා. නොකරන තරමට තමයි ගොඩක් හොඳ. හරිද? ඊට පස්සේ මේ දැන් එක්සෑම් එකට ගියාට පස්සේ ළමයි. හරිද? දැන් එක්සෑම් එකට කලින් ওই ටික කරගන්න. එක්සෑම් එකට ගියාට පස්සේ ළමයි දැන් හෝල් එකට ගියා කියන්නකෝ. හෝල් එකට ගියාට පස්සේ ලියන්න කලින් බලන්න හරි වටේ පිටේ හොඳට බලන්න. හරිද? අවුව වැටෙනවද? හරි මට නම් අවුව වැටෙනකොට ලියන්න අමාරුයි අවුල්. හරි ඊට පස්සේ ඩෙස්ක් එක හෙලවෙනවද? හරි දැන් මම බයෝ ලියන දවසේ එසේ එක ලියන දවසේ ඩෙස්ක් එක හෙලවෙනවා. හරිද? මට මාර වදයක් ඒක. ගත්ත ගම දැන් ලියන්න ගදී ඒ කියන්නේ මට උණ අවුලක්. හරිද? ඒක මේ මොකද මම අර ඒ වෙලාවේ බැලුවේ නැහැ අතරම ඩෙස්ක් එක මෙහෙම කරලා චොට්ට හොලවල බැලුවා අවුලක් නැහැ. ෂේප් වගේ තිබ්බ පොඩ්ඩක් හෙලවෙනවා. හැබැයි ලියන්න ගත්තට පස්සේ අවුල් වගේ. හරි ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. ලියපු ඒ වෙලාවෙම මම කිව්වා මට අමාරුයි. මේ ඩෙස්ක් එක මේවා කරන්න ඕනේ කියලා. කොලයක් ගැහුවා හරියන්නේ නැහැ මට අමාරුයි. ඊට පස්සේ ඩෙස්ක් එක මම මාරු කරා. වෙන පිටිපස්සේ ඩෙස්ක් එකක් තිබ්බ කවුරුත් හිටියේ නැහැ. ඒකට ගියා. හරි මේ ඒකේ විභාග අංක එහෙම හදලා දුන්නා මොන එහෙම කරලා දුන්නා. එතකොට මේ අර ඔයාගේ සුව පහසුව ඔයා මේවා කරගන්න ඕනේ. හරිද? මොකද ඔයානේ පේපර් එක ලියන්නේ. හරි ඔයා දැනගන්න ඕනේ ඔයාට අවුලක් තියෙනවා නම් ඒක කරගන්න. මොකද නැත්තම් එහෙම මේ ඔයාටමනේ ප්‍රශ්නයක් එන්නේ. ඒ හින්දා ළමයි මේ ඒව ටික හදාගන්න. හරිද? එහෙම නැති වුණොත් එහෙම අවුල්. ඒ කියන්නේ ඔයා අඩුමතරම ඩෙස්ක් එක හරි හදාගෙන ඒ ටික හදාගන්න ලියන්න කලින්. හරිද? ඊට පස්සේ මේ ලියනකොට ළමයි දැන් සමහර වෙලාවට ඔයාලගේ මේ පළවෙනි දවසේ ගිහිල්ලා බලන්න ඔයාගේ මොකක් හරි ක්ලොක් එකක් ඇති. හරිද? ඒ ක්ලොක් එක හරියට වැඩද? වෙලාව හරියට වැඩද? හරියට තියනවාද කියලා චුට්ටක් කලින් බලා ගන්න. සමහර වොච් එකක් එහෙම අරන් යන්නේ නැති කට්ටිය ඉන්නවනේ. වොච් එකක් අරන් යන කට්ටිය ඉන්නව නැති. ඔයාගේ වොච් එකේ හරියට වෙලාව යනවාද කියලා පොඩ්ඩක් බලාගෙන ඉන්න. හරිද? අන්තිමට අරකයි මේකයි වෙනස් වෙලා ඔයාගේ වොච් එකේ වෙලාව වෙනස් වෙලා හරි වැඩේ යනගෙන්නත් පුළුවන්. හරිද? ඒ හින්දා ඒ වගේ චූටි දේවල් වෙන්නත් පුළුවන්. හරිද? අනිත් එක තමයි එක්සෑම් එකේදී මට තව චූටි දෙයක් කියන්න දෙනවා ළමයි මේවා කරන්න යන්න එපා. මේ උත්තර ටික අර ප්‍රශ්න පත්‍රේ මාක් කරලා ඉවර වෙලා අන්තිමේට මේ කොටු කොලයට ගන්න යන්න එපා. හොඳම දේ උත්තරේ මේකේ කොටු කොලේ ඒ වෙලේම මාක් කරන එක. ෂුවර් නැති උත්තරයක් තියෙනවා කියනකො දැන් 2යි 5යි. හරි ෂුවර් නැහැ. හරි ඒ වෙලාවට අඩුම තරමේ 2යි 5යි දෙකටවත් කතිර දාලා තියාගන්න. එහෙම නැත්තම් මේ අර ඒ ප්‍රශ්න රවුම් කරලා හරි ඔයාලට භාගයට හරි ෂුවර් උත්තර දෙකට හරි ඉරක් ගහලා තියාගන්න. ෂුවර් උත්තර ටික පෑනෙන්ම ගහගෙන යන්න. හරිද? මොකද මේ මන් දන්න යාළුවෙක් ඉන්නවා මගේ යාළුවෙක්ගේ අක්කා කෙනෙක්. හරිද? එයාගේ 3rd shy එකේ ඕක අන්තිමේට කරන්න ගිහිල්ලා මේ එයාට උනේ මේ දැන් කොටුකොලේ අන්තිමේට ගහගෙන එනවා. අන්තිමේට යද්දී එක ප්‍රශ්නයකට උත්තරේ කොටුව ඉතිරි. හරි 50 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ගහලා තියෙන 49 වෙනි ප්‍රශ්නේ. හරිද? ඒතර කොතනින් හරි වැඩේ මිස් වෙලා තියෙනවා. හරි? එයාට ඒ 2යි 100යි ආවේ 3rd shy එකේ. හරි ඉතින් කරුමේ තමයි කරන්න දෙයක් නැහැ. ඉතින් ඔය වගේ ගොංගු පාට් කරගන්න යන්න එපා. ඒ වගේ කොටු කොලයක් ගහන්න ගිහිල්ලා. හරිද? අන්තිම වෙලාව. මොකද අන්තිම වෙලාවේ ගහුවම ළමයි වෙලාවකුත් නැහැනේ ගහන්න. ඒ හින්දා මේ ඒ වගේ වැඩ නම් කරගන්න යන්න එපා. හොඳම දේ ඒ වෙලේම උත්තරේ මේ කොටු කොලේට ට්‍රාන්ස්ෆර් කරන එක. හරිද? හරි. ඊට පස්සේ මේ අනිත් එක තමයි ළමයි මේ ඔය එසේස් එහෙම ලියද්දී හරිද මම කියලා තියෙනවා එසේස් ලියන විදිය බයෝ වල නම් මම කියලා තියෙනවා හරි එසේස් ලියන විදිය අර අපිට අවශ්‍යම ටික ලියලා කපටි වෙන්න ඕනේ අපි ලියන්න අවශ්‍යම ටික ලියලා ෂුවර් නැති ටික පස්සේ ලියන්න ඉතිරි කරනවා සම්පූර්ණ පළවෙනි එසේ එක ඔක්කොම ඉවර කරලා දෙවෙනි එකට ඔක්කොම ඉවර කරලා තුන්වෙනි එකට ඔක්කොම ඉවර කරලා හතරවෙනි එක ලියන්න වෙලාවමදි ඒ හින්දා හැම එකේම ලකුණු හම්බ වෙන පොයින්ට්ස් ටික තියෙනවානේ. ඒ ටික අස්සර ගහන්න ඕනේ. හරිද? ඊට පස්සේ වෙලාව තියෙන විදිහට තමයි අර පොයින්ට්ස් හම්බ වෙයිද නැද්ද කියලා ෂුවර් නැති පොයින්ට්ස් එක රිංගවන්නේ. හරිද? ඒ හින්දා හොඳ කල්පනාවෙන් ඒක ලියන්න. හරිද? ඒක මම ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. අනිත් එක තමයි මේ හැම එසේ එකක්ම ලියන්න try එකක් දෙන්න. හතරක් තියෙනවා නම් හතරම ලියන්න try එකක් දෙන්න. හරිද? මොකද අර එකක් නොලියම ඉන්නවට වඩා හොඳයි මේකේ මුලම තියෙන ප්‍රශ්න ටික මොනවාම හරි හරියනවනේ ළමයි සාමාන්‍ය ලේසි ප්‍රශ්න ටික ගන්න යහන්නේ. ඒ ටිකෙන් ලකුණු ගන්න එක ගොඩක් ලේසි. හරිද? ඊට අමතරව මේ
මේ ඕක ඉවර වුණාට පස්සේ හරි දැන් පේපරේ ওই ටික හරි තව මොන හරි අමතකුණොත් මම පස්සේ හරි දාලා තියන්න. ඉවර වුණාට පස්සේ ළමයි පේපරේ දැන් ඉවර වෙනවනේ. ඉවර වුණාට පස්සේ ඔය යාළුවෝ කියන උත්තර අහන්න යන්න එපා. හරිද? ඒක කරන්න යන්න එපා. මොකද ඔය යාළුවෝ මේ හැමෝම හරි උත්තර එයා දන්නේ නැහැ ඔය උත්තරේ හරිද කියලා. මට හොඳ උදාහරණයක් වුණා. හරිද? කෙමිස්ට්‍රි එසේ එක දවසේ හරිද? වාසනාව කියන්නේ දැන් කෙමිස්ට්‍රි එසේ එකනේ. එතකොට ඒ ලෙවල් ලියලා ඉවරයි. කෙමිස්ට්‍රි එසේ එක දවසේ මේ ඉනෝගනික් ප්‍රශ්නය හරිද? ඉනෝගනික් ප්‍රශ්නේ උත්තරේට මට මතක විදියට 4.41 3 වගේ ඔය උත්තරයක් තමයි මට ආවේ. හරිද? මට හරියට මතක නැහැ උත්තරේ. හරිද? එතකොට මේ අවුරුදු 5කට විතර කලින් එතකොට මේ ඊට පස්සේ දැන් මම ලියලා ආවට පස්සේ දැන් මට සාමාන්‍යයෙන් කෙමිස්ට්‍රි එසේ එකක් වරදින්නේ නැහැ. එසේ එකක්වත් වරදින්නේ නැති තරම් මම සාමාන්‍යයෙන් ලියනවා. ඒ වුණාට මේ ආවට පස්සේ ඉනෝගනික් ප්‍රශ්නේ අමුතුයි නේද බං උත්තරේ ආවේ 1 ගානක් හරි ඔහොම එකක් කිව්වා එක්කෙනෙක්. හරිද? මේ යාළුවේ ඊට පස්සේ මට ඒක ඒ වෙලාවේ මවුල් කියලා. ඒකයි මම හදන්නෙත් අර වගන්ති වලින් නෙවෙයි. හරිද? ඒ අර x අඥාත පදයක් විදියට දාලා හරි කෙටියෙන් තමයි හදන්නේ. හරි? එතකොට ළමයි ඒක වගන්ති වලට ලකුණු නෑනේ. හරිද? ඒ කියන්නේ ඒ 75ම නැති තරම්. හරි? 75න් 10ක් විතර තමයි තියෙන්නේ. ඒතකොට 65ක් විතරම නෑ මම මාර අවුල් ගියා ඒ වෙලාවේ. හැබැයි වෙලාවට මේ ඊළඟ එකට පස්සේ පේපර් යන්නේ නෑ. හරි? කොමන් එකද කොහෙද තිබ්බේ? ඒ හින්දා ලොකු ප්‍රශ්නයක් වුණා. හැබැයි මාකින් එකේදී මගේ උත්තරේ හරි. හරිද? අර කියපු යාළුවෝ දෙන්නගේම උත්තර වැරදි. මගේ උත්තරේ හරි. හරි? එහෙම වෙන්න පුළුවන්. හරි ඒ හින්දා ඔයාලා මේ ඒක ගැන හිතන්න යන්න එපා. මොකද ඔයාගේ උත්තරේ ඇත්තටම හරි වෙන්න පුළුවන්. ඔය කවුරු මොනවා කිව්වත්. හරිද? ඒ හින්දා ඒ තත්ත්වයට යන්න හදන්න එපා. මේ විශේෂයෙන් කෙමිස්ට්‍රි වල ප්‍රශ්නයක් නෑ. හොදට මේ දැන් හිතන්න බයෝ පේපර් ඉවර වෙලා කියලා මේකට මේක කියලා ඔයා දෙන ඒ වාගේ යාළුවෝ උත්තර මොනවා කිව්වත් එහෙම යා ප්‍රොෆෙසර්ස්ලා නෙවෙයිනේ. හරිද? මේ ඒ උත්තර වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඒ හින්දා මේ ඒව ගැන හිතන්න යන්න එපා. ඒවා අහන්න යන්නත් එපා. හොඳම දේ ගෙදර එහෙම් පිටින්ම එන එක. හරි? ඊට පස්සේ ගෙදර ආවට පස්සේ හරි ඊළඟ කරන ගොන් වැඩේ. හරි? මේක තමයි ඔය කරන වැඩ වලින් ගොබ්බම මෝඩම ගොම්ම වැඩේ. හරි? ඔයාලා මේකේ මේ ආන්සර්ස් ටික බලන්න යනවා. හරි? මේකේ වැරද්ද තමයි මේක දාන උන්ගේ. හරි? ඒ කියන්නේ දැන් අද බයෝ පේපර් ඉවර නම් බයෝ පේපරේ හවසට ආන්සර්ස් ටික දාන ගොබ්බ වැඩ කරන මිනිස්සුත් ඉන්නවා. හරි? ඉතින් ඒක ළමයි මාර අවුල්. හරි? මොකද දැන් අපි ළමයි කොහොමත් 50න් 50 ගහන්නේ නැහනේ. හරිද? ඒතකොට එකක් වැරදුනත් අපිට අවුල් වෙනවා. 50න් 50 ගහන ලංකාවේ පළවෙනියාගේ වුණත් හරි උගේ එකක් වැරදුනා කියන්නේ ඌත් ඒකෙන් අවුල් වෙනවානේ. හරි? ඒකෙන් සතුටු වීමක් වෙන්නේ නැහැ. හරිද? හරි? අපි හිතන ගාන්න වඩා ගොඩක් වෙලාවට MCQ අඩු වෙන්න පුළුවන්. හරි? කනාවට ගාලා හරි ගියොත් මිසක්. හරි? අනිත් එක තමයි දාන හැම උත්තරයක්ම හරිද කියලා ෂුවර්ද? සමහර වෙලාවට උත්තර දෙකක් විතර දෙනවා ඒගොල්ලෝ. හරි? එහෙම දුන්නම සමහර වෙලාවට අපි හරි කියලා හිතුවාට සමහරවිට මාකින් එක වෙදි වැරදි. සමහර වෙලාවට අපි වැරදි උත්තරේ මාකින් එකේ හරි වෙන්න පුළුවන්. හරි? එතකොට අර එහෙම වෙන්න පුළුවන්. හරිද? ඒ හින්දා උත්තර බලන ගොබ්බ වැඩේ කරන්න එපා. සමහර වෙලාවට අම්මලා හරි මේක අහනවා නම් හරි පේපරේ අරන් උදුරලා ඔගේ ඉරලවත් දාන්න. හරි? නැත්තම් පේපරේ කොහේ හරි තියාගන්න. පස්සේ උත්තර බලන්න ඕනේනේ. ඒ හින්දා මේ පස්සේ බලන්න පේපරේ කොහේ හරි දාලා තියාගන්න, හංගලා තියන්න. දෙන්න නම් යන්න එපා පේපරේ. එහෙම කරොත් ළමයි කොහොමත් අවුල් යනවා. ඒතර කොහොමත් වැඩේ ඊළඟ සබ්ජෙක්ට් එක කොහොමත් කියලා වෙනවා. ඒ හින්දා ඒක නම් කරන්න යන්න එපා. හරිද? හරි ඊට පස්සේ දැන් ওই කාරණා ටික තමයි මේ මට මේකේ කතා කරන්න තියෙන ළමයි. මේ පුළුවන් තරම් මේ දවස් ටිකේ හැංගිලා වැඩ කරගෙන යන්න. හරිද? ඔය කාටවත් මේ වැඩිය කියන්න යන්න එපා මේ මෙහෙමයි කරන්නේ. හරි? ඒ මම මෙහෙම කරනවා මෙච්චරක් කරනවා එහෙම ඔය යාළුවන්ට හරි කාටවත් කියන්න යනවා. සාමාන්‍යයෙන් ඒක නිකන් අර තරහට කියනවා නෙවෙයි. ඒ කියන්නේ තමන් වැඩ කරන විදිය ඕනවට වඩා ප්‍රසිද්ධ කරන්න යන්නත් එපා. ඒතකොට සමහර මිනිස්සු ඒකට අවුල් හිතනවා. හරි? ඒ හින්දා මේ ඊට පස්සේ මේ ඔය රිසල්ට් එකම ආවට පස්සේ එක කතා කියන්න පුළුවන්. හරි? ඒ හින්දා මේ පාඩුවේ වැඩ ටික කරගෙන යන්න කාටවත් මොනවත් කියන්නත් එපා. කාගෙන්වත් මොනවත් මේ අහන විදිහට වැඩ කරගන්න යන්නත් එපා. හරිද? ඔන්න ඔය කාරණා ටික හරියට කරගෙන ඒ ලෙවල් වලට යන්න මුල ඉඳලා මේ ඔය කියපු ටික මේ අඩුපතරම ලියාගෙන හරි ඒක මුලින් කියන්න ඕනේ දැන් ඉවරයි වෙ කියලා. හරි ඔය ටික අහගෙන මේ ඒ විදිහට කරගෙන යන විශේෂයෙන්ම මුලින් කිව්වේ ඇඩ්මිෂන් එකේ කතාව ගැන එහෙම. හරිද? මේ ඉතින් ඔය කාරණා ටික තමයි කියන්න තියෙන්නේ. මේ අනිත් එක තමයි පේපරයක් ඉවර වුණාට පස්සේ ළමයි ඕකේ ලේසිද අමාරුද කියන එක තීරණය කරන්න යන්න එපා. මොකද ඒකට අපිට හොඳ අත්දැකීම් තියෙනවා. අපි 2019 ලියද්දි හරි පේපරේ ෆිසික්ස් පේපරේ ලියලා එද්දි දැන් මම හිතුවේ දැන් මම ලියලා හෙද්දි මට කෙලුණාද මට දැන් MCQ නෑ 30ක්වත් තියෙද කියලා ෂුවර් නෑ. ඒ මට්ටමින් තමයි එළියට. හරිද? ඒතකොට නිකන් අනිත් මිනිස්සු කතා කරනවා හෙද්දි මට තේරෙනවා මට විතරක් නෙවෙයි හැමෝටම මේක අවුල් කියලා. හරි? ඒ හින්දා මේ එහෙම අමාරු වුණොත් ළමයි හැමෝටම අමාරු වෙනවා. හරිද? ඒකේ මාකින් එක ඔයාලා දකින්නත් ඇති භාගේ මාක්ස් එහෙමත් දීලා තිබ්බා. පේපරේ අමාරු වුණොත් එහෙම මාකින් එක ලේසි වෙනවා.
පේපරේ ලේසි වුණොත් එහෙම මාකින් අමාරුත් වෙනවා. හරි ඒ හින්දා මේ පේපරයක් අමාරු වුණා කියලා ළමයි කවදාවත් බය වෙන්න යන්න හදන්න එපා. මාකින් එක ඇත්තටම ලේසි වෙනවා. මොකද අපි අර ප්‍රමත වක්‍රයක් අන්තිමයට ගන්න එපයි. හරිද? ඒ කියන්නේ අපි බෝල්ස්මන් ව්‍යාප්තියක් ගන්න එපයි. හරි. එතකොට මේ මීඩියන් එකෙන් ඉසඩ් වැලියු එක දෙපැත්තට සමානව ව්‍යාප්ත වෙන්න ඕනේ සාමාන්‍ය. හරිම සමානව නෙවෙයි. ඒ වුණාට ආසන්න වශයෙන් සමාන ව්‍යාප්ත වෙන්න එපා. එතකොට ඔයාලගේ ලකුණු අඩු වෙනවා කියලා කියන්නේ පේපරයක් අමාරු වෙද්දි හැමෝටම අමාරු වෙනවා. හරිද? ඒ හින්දා ඒකේ අර සාපේක්ෂව මේකක් නැහැ. එතකොට භාගයට ලියපු ළමයෙකුට ටිකක් වැඩි ලකුණක් හම්බ වෙනවා. හරි සමහරට පේපරේ ලේසි වුණාම හරියටම බලනවා. හරියටම ලියපු එකට විතරයි ලකුණු තියෙන්නේ. ඒ හින්දා මේ ඒකෙන් සැලෙන්ඩ යන්න හදන්න එපා. ඒකෙන් ඊළඟ සබ්ජෙක්ට් එක අනගන්න යන්න එපා. හරිද? බයෝ අමාරුයි කියලා ෆිසික්ස් උත් අවුල් ගහ ගන්න යන්න එපා. සමහර විට ඒකෙන් ඔයාලට අර ෆිසික්ස් මේ අඩු රිසල්ට් එකක් ලැබිලා බයෝ හොඳ රිසල්ට් එකක් එන්නත් පුළුවන්. අමාරු පේපරේට හොඳ රිසල්ට් එකක් එන්න පුළුවන්. ඒ හින්දා මේව කරගන්න යන්න එපා. හරිද? මම දන්නවා MCQ 28ක් ගහලා මේ ඔය 2019 ඒ ආපු ළමයි ඉන්නවා. හරිද? උටවත් හිතා ගන්න බෑ උට කොහොමද මේ එකක් ආවේ කියලා. හරි ඒ හින්දා එම වෙනවා. ඒ හින්දා ඒක හිතන්න යන්න හදන්න එපා ළමයි. ෂේප් එකේ වැඩ කරගෙන යන්න. හරි? ඔයාලට බැරි වෙන්නේ නැහැ. හරි? එහෙනම් ඔන්න ඔය කාරණා ටික ළමයි මේ ඔළුවේ තියාගෙන වැඩ ටික කරගෙන යන්න. හරි? එහෙනම් good luck. ජය වේවා.